Hello guys, welcome to Travel Circle. ඉතින් අද මේ වීඩියෝ එක ඔයාලට අරගෙන ඉන්නේ 24 වෙනිදා. ඊයේ BMI CH එකේ අලුතෙන්ම ලංකාවට ලොන්ච් කරපු වාහනයක් ගැන අලුත් විස්තර ටිකක් ඔයාලට අරගෙන ඉන්න. ඒ තමයි ඔයාලා හැමෝම බලාගෙන හිටියා පෙරඩුවා කම්පැනි එකෙන් ලංකාවට අලුතෙන්ම ලොන්ච් කරපු වාහනේ පෙරඩුවා ඇක්ටිවා කියන වාහනේ. එතකොට මේ වාහනේ අපි දන්න Toyota Race එක, Daihatsu Roki එක, ඒ වගේම තමයි ඔයාලා දැකලා ඇති Subaru Rex එක. මේ වාහන ඔක්කොම විවිධ ආයතන හරහා ලංකාවට ආවට එකම ෆීචර්ස් වගේ තමයි මේ වාහන හැම එකෙම තියෙන්නේ. ඉතින් පෙරඩුවාලා පොඩි විප්ලවයක් කරගෙන යනවා. ඒගොල්ලෝ ප්‍රයිස් එක පොඩ්ඩක් අඩුවට මේ වාහනේ ලංකාවට හඳුන්වලා දීලා තියෙනවා 1,108,000කට. ඉතින් මටත් හිතුණා මේ වාහනේ පොඩ්ඩක් බලලා ඒ ගැන විස්තර ටිකක් ඔයාලට කිව්වොත් හොඳයි කියලා. ඉතින් අද මම BMI CH එකට ගිහිල්ලා වාහනේ වීඩියෝ එකක් ඔයාලට අරගෙන එනවා. විශේෂම දේ තමයි මේ පෙරඩුවාලා ලංකාවට හඳුන්වලා දීලා තියෙන ඒගොල්ලොන්ගේ මේ Activa කියන වාහනේ highest grade එක. එතකොට මේ වාහනේ ඔක්කොම adaptive cruise control, safety options ඔක්කොමත් එක්ක තමයි ලංකාවට හඳුන්වලා දීලා තියෙන්නේ. ඉතින් අපි ගෙලින්ම වාහනේ බලන ගමන් ඒ ගැන විස්තර කතා කරමු. ඉතින් මේ පෙරඩුවා ලෝගෝ එකත් එක්කන ෆ්‍රන්ට් ග්‍රිල් එක නිසා මේ Activa එකේ පෙනුම Toyota Race එකට වඩා ටිකක් වෙනස් වෙලා තියෙනවා. වාහනේ dimensions ගත්තාම Race එකේ dimensions වලටම ගොඩක් සමානයි. ඒ වගේම තමයි tyre size එකත් 17 inch alloy wheel එකක් එන්නේ. මේකෙත් spare wheel එක අපිට alloy wheel එකක්ම තමයි දීලා තියෙන්නේ. door handles අපිට chrome touch එකක් බලා ගන්න පුළුවන් වගේම keyless entry මේ වාහනේ දීලා තියෙනවා. මිරර්ස් ගත්තාම විංගර් මිරර් වගේම retractable mirror option එකත් අපිට මේ වාහනේ බලා ගන්න පුළුවන්. මේ වාහනේ එන්ජින් එක ගත්තාම 1 liter turbo charge එන්ජින් එකක් දීලා තියෙනවා අපිට CVT gearbox එකක් එක්ක. ඒ වගේම ලීටරයට කිලෝමීටර් 18.9ක හොඳ fuel consumption එකක් අපිට මේ වාහනේ බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි lane departure, adaptive cruise control වගේම lane keep control, blind spot monitoring අපිට මේ වාහනේ අමතර option විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම parking assist options විදිහට front corner sensors, rear corner sensors වගේම reverse camera එක අපිට මේ වාහනේ බලා ගන්න පුළුවන්. interior එක ගත්තම sun visors දෙකටම අපිට mirrors දීලා තියෙනවා. race එකේ වගේම glove box එකක් 9 inch infotainment system එකක් අපිට මේකේ බලා ගන්න පුළුවන්. armrest එක වගේම console box එකත් ඒ විදිහටම තියෙනවා. center console එකේ අපිට lock unlock buttons දෙකක් දීලා තියෙනවා. ඒ වගේම 12 volt lighter socket එක, USB port දෙකක් වගේම HDMI socket එකක් දීලා තියෙනවා. steering wheel එක ගත්තාම අපිට race එක වගේම multi function steering wheel එකක් බලා ගන්න පුළුවන්. side එකෙන් අපිට pre collision braking, parking sensors off කරගන්න switch දීලා තියෙනවා. ඒ වගේම දොරට mirror adjustment switches වගේම power shutter switches දීලා තියෙනවා. sheets අපිට two tone leather material එකකින් තමයි දීලා තියෙන්නේ. ඒ වගේම තමයි පිටිපස්සේ sheet දෙකටම අපිට back pockets දීලා තියෙනවා. ඒ වගේම තමයි boot space එක ගත්තාම ලීටර 369ක ලොකු boot capacity එකක් තියෙනවා. එතනම අපිට original size spare wheel එකක් බලා ගන්න පුළුවන්. විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තමයි මේ වාහනේ සම්පූර්ණයෙන්ම මැලේසියාවේ පෙරඩුවා ෆැක්ටරි එකක තමයි නිෂ්පාදනය වෙන්නේ. ඉතින් පෙරඩුවාලා ලංකාවට තාම ගෙනල්ලා තියෙන්නේ මෙයාලගේ Activa එකේ මේ වේරියන්ට් එක විතරයි. විශේෂයෙන්ම කියන්න ඕන මේ වාහනේත් අනික් වාහනවල වගේම කොස්ට් එක අඩු කරගන්න එන්ජින් එකට අන්ඩර්ගාඩ් එකක් නැතුව තමයි මෙයාලා අපිට ඩිලිවර් කරන්නේ. අපිට පස්සේ අවශ්‍ය නම් කම්පැනි එක හරහා අන්ඩර්ගාඩ් එක ෆික්ස් කරගන්න පුළුවන් කියලා තමයි කම්පැනි එකෙන් කියන්නේ. ඉතින් තවමත් අපිට subscribe කරලා නැති කට්ටිය ඉන්නා නම් subscribe කරන්න කියලා ආරාධනා කරන ගමන් අද අපි ගිහිල්ලා එන්නම්.